Hello friends, I am Manuel Bosa. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මද YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අදත් අරන් ඇවිල්ලා තියෙනවා සුපිරිම vlog එක. ඉතින් අද යන්න හදන්නේ දාල්ලේ තියෙන ලස්සන place එකකට. හරිද? දාල්ලේ කියලා කිව්වට දාල්ලෙමත් නෙවෙයි. යක්කල මුල්ල පුහුල්ලේනේ තමයි මේ place එක තියෙන්නේ. ඉතින් දාල්ලේ ඉන්න කට්ටිය නම් ඉතින් පුහුල්ලේනේ තියෙන ලස්සන තැනක් තමයි මතක් වෙනවා මං දන්නවා මතක් වෙනවා ඇති කියලා. ඒ තමයි පුහුල්ලේන natural pool. ඉතින් දැන් යන දමන් තමයි ඉන්නේ. එහෙනම් අපි place එකට ගිහිල්ලා set වෙමු. යාළුවනේ දැන් ඉතින් යන දමන් අපිට මේ හම්බුණා කඩලා දන්සලා. මේ කඩලා දන්සලා කියන්නේ දැන් පොය ඉවර වෙලාම වෙනවා යාළුවනේ. සතියක් විතර අදත් දන්සලා සුපිරි කඩලා දන්සලක් හම්බුණා. ඇත්තටම රහයි. දැන් ඉතින් ඒකක යන දමන් ඉන්නේ. එහෙනම් ප්ලේස් එකට ගිහිල්ලා සෙට් වෙමු. යාළුවනේ දැන් ප්ලේස් එකට හැරෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඔය තියෙන දාලා බෝඩ් එක දාලා තියෙනවා. මෙතනින් හැරලා ටික දුරක් යන්න ඕන. එහෙනම් අපි යාළුවනේ දැන් ප්ලේස් එකට ආවා. මේ තියෙන ප්ලේස් එක දැන් මුලින්ම ටිකට් එකක් ගන්න ඕන. මම ප්‍රයිස් කියන්නම් ටිකට් එක අරන් කොහමද මේ ප්ලේස් එක. ඒ කියන්නේ සීතලයි ඇත්තටම පාට ලස්සන ප්ලේස් එක. අපි එහෙනම් ටිකට් ගන්න යමු මුලින්ම. යාළුවනේ ටිකට් එකක් එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 400යි. ඔන්න ඉතින් චේන්ජ් කරන් දැන් නානද මං ඉන්නේ. මොකද පූල් එකට බහින්න කලින් මුලින්ම නාගන්න ඕන. එහෙනම් අපි නාගෙන පූල් එකට බහිමු. පූල් එකේ වතුර පට්ටම සීතලයි. ඉතින් පූල් එකට බෑලා ආගල් එකේ පොඩි වෙලාවක් හිටියා. මට පීනන්න බෑ කියලා නම් කියන්න එපා. නැත්තම් මොකවත් මට ලොකුවට එහෙම පීනන්න බෑ. හරිද? පොඩ්ඩක් වැඩ පින්නවට ගණන් ගන්න එපා. ඉතින් චිල් එකේ පොඩ්ඩක් වතුරට බැලලා ටිකක් වෙලා ඉඳලා අන්න කොල්ලා ගියා ඉතින් වැඩ පෙන්නන්න. බලන්නකෝ. කොහොමද කොල්ලගේ වැඩ යාළුවනේ? ඔන්න ආයිත් යනවා. ඒ කියන්නේ ස්ලයිඩ් එක වලට දැන් පොඩි වදේ පෙවුනට ඇත්තටම මේක දොඩක් දිද ස්ලයිඩ් එක. යන්න ඇත්තටම ආසයි. ඊට පස්සේ ඉතින් පොඩි එකා වගේ මොකක්ද ඒකට කියන්නේ මට ඒකේ නම මතක නැහැ. ඒකේ බෑලා හිටියා. මේ මට ඕකේ නම මතක නැහැ. ඊට පස්සේ වැඩ පෙන්නන්න ගියා. වීඩියෝ කරනවා කවුරු හරි දැක්කොත් මම යනවා වැඩ පෙන්නන්න. වැඩ පෙන්නන්න කියන්නේ ඉතින් මට ලොකුවට එහෙම දේවල් බෑ. බට් මම යනවා වැඩ පෙන්නන්න. ඉතින් යාළුවනේ තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා හොඳද? එහෙනම් channel එක subscribe කරන් යන්න. යාළුවනේ ඔයාලට පේනවා ඇති අපි එදා ගියපු දවසේ අයියලා ටිකක් ඇවිල්ලා හිටියා. මේ ඉතින් එයාලා පූල් එකට ඇවිල්ලා එන්ජොයි කරන විදිය තමයි. ඉතින් මේ වීඩියෝ එක ඒ අයියලා අතර දෙනා දකිනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන් යන්න හොඳද අයියේ? ඊට පස්සේ ටිකක් chill එකේ අයියලාගේ වැඩ කිඩ බලමින් ඔන්නෝම හිටියා. ඊට පස්සේ අපේ අයියා ස්ලයිඩ් එකේ යන්න ගියා. ඊට පස්සේ යාළුවනේ අපේ අයියා ස්ලයිඩ් එකේ යන්න තමයි හැදුවේ. ඉතින් මුලින්ම අයියා උඩට වෙලා view එක බල පොඩි කයියක් දාන් ඉඳියා. ඊට පස්සේ තමයි අපේ අයියා ස්ලයිඩ් එකේ ගියේ.
ඉතින් ලස්සන view එකක් පේනවා මෙතනට. ඔන්න බලන්නකෝ අපේ අයියාගේ වැඩකිට. යාළුවනේ අන්න අපේ අයියා වැඩ පෙන්නනවා දැක්කද අපේ අයියා වැඩ පෙන්නනවා මේ අතන අයියලා සෙට් එකක් වැඩ ගන්නවා එයාලත් වැඩ පෙන්නනවා දැන් ඔන්න අපේ අයියා වැඩ පෙන්නන්න යන්නේ බලන්න මොකද මාත් බලන් ඉන්න අපේ අයියා වැඩ පෙන්නන හැටි ඔහොමලු මැනික් දරන්නේ මම දන්නේ අයියා තමයි කියන්නේ අයියා කන්නේක් කරලා පෙන්නනවා ඕක නෙවෙයි අර ඇතුළට යන්නේ ඔන්න අපේ අයියාගේ වැඩ හොඳයි. ඔච්චරයි මං හිතන්නේ දන්නේ. ගන්න. දැක්කේ අපේ අයියාගේ වැඩ. හරිද? සුපිරි. එල අපේ අයියා වෙනුවෙන් channel එක subscribe කරන් යන්න. කොහොමද යාළුවනේ ප්ලේස් එක ඇත්තටම ලස්සන නේද? ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕන. ලස්සන ප්ලේස් එකක් තමයි මේ pool වෙන natural pool කියන්නේ. ඉතින් ස්ලයිඩ් එක උඩට නැද්දාම මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම පට්ටම් ලස්සන ඒ වගේම හරිම නිස්කලංක සුපිරි ප්ලේස් එකක් තමයි මේ pool වෙන natural pool කියලා කියන්නේ. කකුල් දෙක වතුරට දාන් කොච්චර චිල් එකේ හිටියත් මේ ඉන්නේ ලොකුම ලොකු අකරතැබ්බයක් වෙලා. මොකද දන්නවද? බලන්නකො මොකක්ද උනේ කියලා. ඉතින් ඔන්න ඔය දේ තමයි යාළුවනේ උනේ. මගේ ෆෝන් එක වතුරට වැට්ටා. මොනා කරන්නද? සියලු දේ අනිත්‍යයි කියලා. ඉතින් හිත හදාගන්න යනවා. හැබැයි යාළුවනේ කොහොම හරි ෆෝන් එක වතුරට වැට්ටට ෆෝන් එකට ලොකු ඩැමේජ් එකක් නැහැ. ඩිස්ප්ලේ එකේ පැත්ත පොඩ්ඩක් පැත්තට වගේ වතුර ගිහිල්ලා තිබ්බා. ආයිත් ස්පීකර් එකේ පොඩ්ඩක් වතුර ගිහිල්ලා නිකන් සුරු දානවා වගේ සද්දයක් එනවා වීඩියෝ එකක් ප්ලේ කරද්දි. ආයිත් සෙල්ෆි කැම් එක ගියා. ඉතින් ඔක්කොම ටික හදාගත්තා. ස්පීකර් එක හදාගත්තා. ඩිස්ප්ලේ එකේ වතුර තියපු ඒ ටික මේව කරගත්තා. බට් සෙල්ෆි කැම් එක හදාගත්තේ නැහැ. ඉතින් දැන් මම මේ වීඩියෝ කරන්නේ. මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. හැමදේම කරන්නේ. තාමත් ඒ වතුරට ඇවිත් ෆෝන් එකෙන් තමයි. but not in selfie cam. ඉතින් මොනා කරන්නද? ඉතින් යාළුවනේ ඉතින් ඔයාලට මොකද ෆෝන් එක මගේ වතුරට වැට්ටයි කියලා. හරි කමන්නේ. අපි යන් ආයිත් වීඩියෝ එකට. දැන් pool එක natural pool එකට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දැන් ආයිත් දාළු යන්න තමයි හදන්නේ. අදෝස්තු පළවෙනිදා. අද මම මේ වීඩියෝ කරන්නේ අදෝස්තු දෙවෙනිදා. ඊයේ අදෝස්තු පළවෙනිදා දාල්ලේ ඕපන් කරා ෆැෂන් බග් එකක්. ඉතින් දැන් යන්න හදන්නේ ෆැෂන් බග් එකට. ඇත්තටම මම හිතනවා ඒක වෙනස්ම අත්දැකීමක් කියලා. මොකද කොළඹ ෆැෂන් බග් එකක් තියෙනවා මම දන්න විදිහට. කොළඹ මාතර තියෙනවා. දකුණු පළාතටම තියෙන මාතර විතරයි. ඉතින් සුපිරි ක්ලෝත් කලෙක්ෂන් එකක් තියෙන ෂොප් එකක්ලු. මමත් හරියටම දන්නේ නැහැ. ඉතින් දැන් හදන්නේ ෆැෂන් බග් ගන්න. ඒ වගේම හිතන් ඉන්නවා වැල්ලේ දේවාල යන්න. but not sure. මොකද හොඳටම වහිනවා. ඒක නිසා ඒක නම් ෂුවර් නෑ. හැබැයි දැන් යන්න හදන්නේ ෆැෂන් බග්. එහෙනම් අපි යමු. ඉතින් යාළුවනේ ඔන්න අපි ෆැෂන් බග් එකට ආවා. ඉතින් කොපිරයිට් ඉෂුස් නිසා මම මේකේ වොලියුම් ඔෆ් කරනවා. මොකද මේකේ මියුසික් දාලා තිබ්බේ මේ ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆැෂන් බග් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. එතකොට මේ විදිහට තමයි අපිට ෆැෂන් බග් එකේ මේ කිඩ් සෙක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙනවා
මෙන් සෙක්ෂන් එක. ඉතින් ඔය ඉන්නේ කොල්ල දැම්මට ඉතින් ඇත්තටම යාළුවනේ හොඳ ක්වොලිටි ඇඳුම් ගන්න එන්න ඕන සුපිරි ප්ලේස් එකක් තමයි ෆැෂන් බග් කියන්නේ. ඊට පස්සේ ඔන්න යාළුවනේ අපි ආවා කැෂියර් එක ළඟට. ඉතින් මම වීඩියෝ කර ඉන්නවා අම්මා බිල් එක දෙවල එනකම්. ඊට පස්සේ ගස්ම කාර් එකට යාළුවනේ දැන් ඔන්න ඒවා ටික අරන් ආවා. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. යාළුවනේ දැන් තමයි ගෙදර ආවේ. මෙහෙට දොඩක් වහිනවා. හොඳටම වහිනවා. අපෝ එපා වුණා යාළුවනේ. දොඩක්ම වැස්ස. ඒ කියන්නේ පාරවත් පේන්නේ එච්චරට වැස්ස. ඒක නිසා යාළුවනේ වැල්ල දේවාලේ යන්න බැරි වුණා. අපි උදේ පූල් එකේ නැචරල් පූල් එකට ගියා. ඊට පස්සේ දැන් හවස අපි ගියා ෆැෂන් බග් එකට. වැල්ලේ දේවාලේ යන්න බැරි වුණා. ඉතින් දැන් vlog එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් මං හිතනවා මං අද අරන් ආපු vlog එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මං අද අරන් ආපු vlog එක ඔයාලා එන්ජොයි කරා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ජීල්ලෙන් නම් මම යෙනොල් බොසා